සිතෙහි බලය බුදුදහම සහ මනෝවිද්‍යාව ඇසුරින් විවරණය. තෙරුවන් සරණ ඔබ සැමට. අද අප කතා කරන්නේ අප සියලු දෙනාටම පොදු එහෙත් අප බොහෝ දෙනා නොසලකා හරින විෂයක් ගැන. ඒ තමයි අපේ සිත ගැන. අපේ ජීවිතේ අපි ගන්න සෑම තීරණයකටම කරන සෑම ක්‍රියාවකටම විඳින සෑම සතුටකට හෝ දුකකටම මූලික වන්නේ සිත. බුදුරජාණන් වහන්සේ මේ එක් වාක්‍යකින් පැහැදිලි කළා. මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සිතා මනෝමය. එනම් සියලු දේට සිත මූලික වන බව, සිත ප්‍රධාන වන බව, සියල්ල සිතින් මවන ලද්දා. නූතන මනෝවිද්‍යාවද මේ අදහසම වෙනත් ආකාරයකින් අපට පෙන්වා දෙනවා. එය මිනිස් චර්යාවන් සහ මානසික ක්‍රියාවලින් අධ්‍යයනය කරන්නේ අපගේ අභ්‍යන්තර ලෝකය කොතරම් බලවත්ද කියා පෙන්වා දෙමිනි. අපි මුලින්ම බලමු සිතේ ස්වභාවය. එමත් නැමැතිනම් අනිත්‍ය වූ වේගවත් ප්‍රවාහය ගැන. බුදු දහමට අනුව සිතෙහි ඇති ප්‍රධානතම ස්වභාවය වන්නේ එහි ක්ෂණික බවයි. සිත තරම් වහා උපදින වහා නැසෙන වෙනත් කිසිවක් මේ ලෝකේ නැති බව උන්වහන්සේ දේශනා කළා. උන්වහන්සේ මේ සඳහා අපූර්ව උපමාවක් ගෙනාවා. වනයක නිදැල්ලේ හැසිරෙන වඳුරෙක් එක් අත්තකින් අල්ලාගෙන ඊළඟ මොහොතේ ඒ අත්හැර තවත් අත්තක් අල්ලා ගන්නවා වගේ. අපේ සිතත් එක අරමුණක ස්ථීරව නොසිට නිරන්තරයෙන්ම වෙනස් වෙනවා. නූතන මනෝවිද්‍යාඥයින් මේ තත්ත්වය හඳුන්වන්නේ stream of consciousness කියයි. එසේත් නොමැතිනම් සවිඥානික ප්‍රවාහය කියයි. සිත කියන්නේ මොහොතින් මොහොත වෙනස් වන නොකැඩුණු ධාරාවක් බව ඔවුන් පිළිගන්නවා. තවදුරටත් බුදුදහම සිත කොටස් දෙකකට වෙන් කරනවා. එනම් චිත්ත එහෙම නැත්නම් සිත. සිත කියන්නේ අපි යමක් දැනගන්නා මූලික ක්‍රියාව සිත වශයෙන් හඳුන්වනවා. දෙවෙනි එක තමයි චෛතසික. චෛතසික කියන්නේ මානසික සාධක. සිත සමග එක්ව ක්‍රියාත්මක වන අපේ හැඟීම්, සිතුවිලි සහ ගතිගුණ. රාගය, ද්වේෂය, මෝහය වැනි කෙලෙස් මේකට අයත් වෙනවා. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළේ මේ කෙලෙස් සිතේ ස්වභාවික කොටස් නොව සිතට ආගන්තුකව පැමිණි එය කිලිටි කරන දේවල් බවයි. මෙම ආගන්තුක කෙලෙස් තමයි අපේ දුකට මූලික වන්නේ. දුකෙහි මූලය සහ මානසික සෞඛ්‍යය. මේ පිළිබඳව අපි කතා කරනකොට බුදුදහම කියන්නේ ලෝකේ පැරණිතම මනෝචිකිත්සක ක්‍රමවේදයක් ලෙස හඳුන්වන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කළ චතුරාර්ය සත්‍යය මනෝවිද්‍යාඥයෙක් රෝගියෙකුට ප්‍රතිකාර කරන ආකාරයකට සමාන වෙනවා. අපි බලමු මේ කොහොමද කියලා. දුක. දුක කියන්නේ මනෝවිද්‍යාඥයෙකුගේ ඇසින් රෝගය හඳුනා ගැනීම. ජීවිතයේ දුක් ඇති බව පිළිගැනීම. දුකට හේතුව. එසේනම් දුකට හේතුව වශයෙන් රෝගයේ මූලය සැලකෙනවා. දුකට හේතුව තණ්හාව. එසේ නොමැතිනම් ඇලීම බව හඳුනා ගන්න. අපේ සිතේ ඇතිවන සියලු මානසික පීඩාවන්ට හේතුව මේ මූලික කෙලෙස් තුන බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. තණ්හාව, රාගය, ඇලීම. මේ තුනෙන්ම අපි අදහස් කරන්නේ යමක් තදින් අල්ලා ගැනීමට ඇති ආශාව කියලා. ද්වේෂය, වෛරය. ඉන් අදහස් වන්නේ අකමැති දේ ප්‍රතික්ෂේප කිරීම ආදී වශයෙන්. මෝහය එහෙම නැත්නම් මුලාව. මුලාව කියලා අපි හඳුන්වන්නේ යථාර්ථයේ වැරදි ලෙස දැකීම. මනෝවිද්‍යාව පවසන්නේද මානසික අසහනයන්, බීතිකාවන් සහ කාංසාවන් ඇතිවන්නේ පුද්ගලයාගේ සිතුවිලි රටා, චිත්ත වේගයන් සහ අභිප්‍රේරණයන් වැරදි ලෙස ක්‍රියාත්මක වීම නිසා බවයි. මූලයේ සොයා සිතුවිලි වෙනස් කළ යුතු බව මනෝවිද්‍යාව පෙන්වා දෙනවා. සිත දියුණු කිරීමේ මාර්ගය. සිත මෙලෙස නිරන්තරයෙන් දඟලන කෙලෙස් වලින් කිල්ටවන දෙයක් නම් එය පාලනය කරන්නේ කොහොමද? බුදුදහම මේ සඳහා දෙන පිළිතුර ස්ථාම සරලයි. එනම් භාවනාව. මයින්ඩ් ට්‍රේනින්
භාවනාව යනු මුදෙක් වාඩි වී සිටීමක් නොව සිත හික්මවා ගැනීම. විදර්ශනා භාවනාව සිතෙහි සහ කයේ යථාර්ථය එනම් අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය ඇති සැටියෙන්ම දැකීමට විදර්ශනා භාවනාව තුළින් අපට උගන්වනවා. මෙම බෞද්ධ පිළිවෙත අද වන විට බාහිර මනෝවිද්‍යාවට අතිශයින් බලපා තිබෙනවා. අද වන විට ලෝකයේ ජනප්‍රියතම චිකිත්සක ක්‍රමයක් වන මයින්ඩ්ෆුල්නස් එනම් සිහියෙන් සිටීම බුදුදහමේ ආනාපානසති වැනි භාවනා ක්‍රම වලින් බිහිවුවා. මයින්ඩ්ෆුල්නස් යන කුමක්ද? එය සරලව විග්‍රහ කරනවා නම් වර්තමාන මොහොතේ රැඳී සිටීම. ඒ තුළින් තමන්ගේ සිතුවිලි සහ හැඟීම් විනිශ්චයකින් තොරව නිරීක්ෂණය කිරීම යන්න සරලව අපිට දැකීමට පුළුවන්. මේ තුළින් සිදුවන්නේ අපගේ සිතුවිලි අපව පාලනය කරනවා වෙනුවට අප විසින් ඒවා දැනුවත්ව පාලනය කිරීමේ හැකියාව ලැබීමයි. නූතන මනෝවිද්‍යාවේ කොග්නිටිව් රිෆ්‍රේමින් එනම් සංජානන ප්‍රතිව්‍යුහගතකරණය මගින් සිදු කරන්නේ අපේ සිතේ ඇති නිෂේධාත්මක සිතුවිලි රටා හඳුනාගෙන ඒවා වෙනස් කිරීමට උත්සාහ කිරීම. බුදුදහම කුසල එමෙතම් හොඳ සිතුවිලි වර්ධනය කරන ලෙස උපදෙස් දීම මේට සමානයි. එසේනම් අවසාන නිගමනය වන්නේ කුමක්ද? බුදුදහම මීට වසර 2500කට පෙර අපට පෙන්වා දුන්නේ සිත යනු සියලු යහපතට සහ අයහපතට මුල්වන අතිශය බලගත් මෙවලමක් බවයි. නූතන මනෝවිද්‍යාවද එම දර්ශනය විද්‍යාත්මකව තාවු කරමින් සිටිනවා. අප සිත ගැන වැඩියෙන් දැනුවත් වන තරමටම අපට අපේ ජීවිතයේ සුඛාන අතර ගන්න පුළුවන්. සිත හික්මවා ගැනීමෙන් එහි ඇති කෙලෙස් දුරු කරමින් අපට වඩාත් සාමකාමී සතුටුදායක සහ අර්ථවත් ජීවිතයක් කරා ගමන් කිරීමට හැකියි. ඔබ සැමට තෙරුවන් සරණයි.